අද අපි ආවා පින්නවල. ඔයාලා දැන් දන්නවනේ අපි අද ඇවිත් ඉන්නේ කොහෙද කියලා. අපි ඇවිත් ඉන්නේ අද පින්නවල. අපි මුලින්ම ආවේ අලියානාතාගාරේ ඉන්න අලි නානෝ බලන්න. මෙතෙන්ට එනවනම් එන්ට්‍රන්ස් එකෙන් ටිකට් එකක් ගන්න ඕනේ. රුපියල් 300ක් විතර උන අය ටිකට් එක අනිවාර්යෙන් මේ ටිකට් එක ගන්න ඕනේ. ඒක නැතුව මෙතෙන්ට එන්න දෙන්නේ නැහැ. පස්සේ අපි ගියා අලියානාතාගාරේ ඇතුළට. මේ වෙලාවේ නම් අලි ගොඩක් නාන්න ගිහිල්ලා නිසා ඇතුලේ හිටිය හරිම ටික දෙනෙක් විතරයි. අලියානාතාගාරේ ඇතුළට මෙහෙම ඉස්සරහට යනකොට මුලින්ම අපිට හම්බුනේ මෙන්න මේ වගේ අලින්ට කෑම දෙන තැනක්. මෙතෙන්ට අලින්ට කෑම දෙනවා නම් ටිකට් එකක් ගන්න ඕනේ. ඒ ටිකට් එක රුපියල් 500ක් වුණා. තව ගානකුත් ඒකට එකතු වුණා. මට මතකද රුපියල් 90ක් විතර එකතු වුණා. මෙන්න මෙයාලට නම් තියෙන්නේ මෙතන ඉඳලා කන්නම තමයි. නෑ මං හිතන්නේ එකම අය හැම වෙලාවෙම තියන්නේ නැහැ. මෙයාලා මාරු කරනවා සැරින් සැරේට. දැන් මේ පොලිමට අලියානාතාගාරය ඇතුළට එනවා. මෙයාලා මේ යන්නේ එයාලට වෙන් කරපු තැන් වලට. මෙතන අලි බලන්න මෙන්න මේ වගේ තැනක් වෙනමම හදලා තියෙනවා. මෙතෙන්ද අපිට කිසි කරදරයක් නැතුව නිදහසේ බලන්න පුළුවන් එයාලා යන දිහා. සත්තුවත්ත බලන්න. අපේ පපා නම් මේ දුවගෙන යන්නේ සිංහෙක් බලන්න. ඒ වුණාට සිංහෙක් නම් හිටියේ නැහැ. හැබැයි මං ගිය පාරට ගියාට වඩා මේ පාර ගොඩක් සත්තු හිටියා. එන්ට්‍රන්ස් එකෙන් ටිකට් එක ගන්න කලින් අපිට මුලින්ම හම්බ වෙනවා මෙන්න මෙතන. මෙතන තමයි සුරතල් සත්තු මළුව කියන්නේ. මෙතන එක එක જાතියේ සත්තු ගොඩාක් හිටියා. ඉබ්බෝ, එතකොට තාරාවෝ, පාත්තයෝ, හංසයෝ වගේ සත්තු ගොඩක් මෙතන හිටියා. මෙතන තමයි හංසයෝ හිටියේ. මේ පැත්තේ හිටියේ කළු හංසයෝ, එහා පැත්තේ හිටියේ සුදු හංසයෝ. එක තනි සුදු හංසයෙක් හිටියා. තව එක්කෙනෙක් හිටියද කියලා නම් අපි දැක්කේ නැහැ. එන්ට්‍රන්ස් එකෙන් ටිකට් එක අරගෙන ඇතුළට යනකොටම අපිට හම්බෙන්නේ මූවාරණ. අපිට මුලින්ම මේ මූවාරණේදී හම්බෙන්නේ ගෝනුන්ව. මේ ඔයාලා දකින්නේ ගෝනු. මෙතන ගෝනු ගොඩාක් හිටියා. එයාලට කන්න දෙන්න මෙන්න මේ වගේ තැනක් හදලා තිබුණා. එයාලට අපිට මෙතනින් සල්ලි දීලා කෑම අරගෙන කන්න දෙන්න පුළුවන්. එයාලා කෑම කන්න පුරුදු වෙලා අපි යනකොට ළඟටම එනවා. ඇලිගෝනෙක්.
එයා චුට්ටක් අසනීපයෙන් වගේ නිසා වෙනමම නිදාගෙන තමයි හිටියේ. මෙයාලට වැටකිට්ටුවට එන්න බැරි වෙන්න කරන්ට් එක දාලා තමයි තිබුණේ. මෙන්න මෙතන හිටියා අන්තින කෙනෙක්. ඊට පස්සේ අපිට හම්බුනේ වැලිමෝ. මෙතන කීප දෙනෙක්ම හිටියා. එයාලා හොඳට වාඩි වෙලා කෑම ගන්න ගමන් තමයි හිටියේ. මෙන්න මෙයා තමයි මේ මෙන්න ඔන්න උණ පදුරස චූටි වැටින්නේ එයා තමයි. තව ටිකක් ඉස්සරහට යනකොට අපිට මෙන්න මේ විදිහට කුරුල්ලොන්ට කැම දෙන්න තැනක් හම්බ වෙනවා. එයාලට කැම දෙන්න නම් අපි එන්ට්‍රන්ස් එකෙන් ටිකට් එකක් ගන්න ඕනේ. ඒ ටිකට් එක 250යි. 250යි ටිකට් එකට දෙනවා එක කප් එකක්. මෙන්න මේ මගේ අතේ තියෙන ප්‍රමාණය තමයි දෙන්නේ. තිබෙන ඔරික්ස් ගවයා කියලා. එයා අපි අඬ ගන්නකොට අපි ළඟටම ආවා. ඊළඟට හිටියේ පෝනියෝ. මෙතන පෝනියෝ කීප දෙනෙක් හිටියා. හරිම ෂෝක් අනේ යාලා. මෙන්න මෙයාගේ නම තමයි එමු. ටිකක් ඔස්ට්‍රිච් කෙනෙක් වගේ වුණාට මෙයා ඔස්ට්‍රිච් කෙනෙක් නන් නෙමෙයි. ඉස්සරහට යනකොට අපිට හම්බුණා මුවාරනේ අනිත් කොටස. එතන තමයි හිටියේ තිත්මෝ. එතන තිත්මෝ රංචුවක් එකට ගුලි වෙලා නිදාගෙන තමයි හිටියේ. මෙයා බැටළුවෙක්. මෙයා වෙනම වෙන් කරලා දාලා හිටියේ. ඒ වගේම තව එහා පැත්තෙත් කීප දෙනෙක්ම හිටියා. ඊළඟට අපි ගියේ ජලජ පක්ෂීන් ඉන්න කොටසට. මෙතන ලොකු ඒරියා එකක් නෙට් එකකින් කවර් කරලා තමයි හිටියේ. එක එක ජාතියේ කුරුල්ලෝ ගොඩාක් හිටියා. මෙතන කවුරු හරි ජාතියේ කුරුල්ලෙක් බිත්තර දාලා ගිහින් තිබුණා. ඒ ටික පහු කරගෙන ඕමම අපි තව ටිකක් ඉස්සරහට යනකොට අපිට ඊට පස්සේ හම්බුනේ ෆ්ලැමින්ගෝස්ලා. එයාලගේ කේජ් එක ඇතුළට යන්න පුළුවන් විදිහට හදලා තිබුණා. දැන් අපි මේ යන්නේ කිඹුල්ලරට. තමයි හිටියේ ගැට කිඹුල්ලු. මේ පාලමෙන් එහා පැත්තේ හිටියා හැල කිඹුල්ලු. මන් දන්න විදිහට ගැට කිඹුල්ලුයි හැල කිඹුල්ලුයි එකට දාන්න බෑ. මොකද ගැට කිඹුල්ලු හැල කිඹුල්ලුම ගොදුරු කරගන්න නිසා. ඔයාලට මෙන්න මේ පේන තැන හිටියා හැල කිඹුල්ලු 4 දෙනෙක් විතර. හොයන්නත් බෑ. හරියටම බැලුවොත් තමයි පේන්නේ යාලා එතන ඉන්නවද කියලා. එතකොට මේ පාලමෙන් එහා පැත්තේ මං කලින් කිව්වා වගේ ඉන්නේ ගැට කිඹුල්ලු. අපි දැක්කා ගැට කිඹුල්ලු දෙන්නෙක්. ওই පාලම ළඟම පීන ඉන්නවා. තව හිටියද දන්නේ නැහැ. අපි දැක්කේ දෙන්න විතරයි.
මුළු සත්තුවත්තෙම ඒරියාස් මං හිතන්නේ 18ක් 19ක් විතර තිබුණා. මට හරියටම ගාණක් නැහැ අපි හැමතැනටම හරියටම ගියාද කියලා. ඊට පස්සේ අපිට හමුුනේ ලිමවයි මියකැටුයි. මෙතනින් ටිකක් ඇතුළට ගියහම ලොකු කේජස් දෙකක් තියෙනවා. මෙයාට තමයි ලිම කියන්නේ. මෙයා තමයි අර මැඩගස්කර් ෆිල්ම් එකේ ඉන්නේ. මෙන්න මෙයා තමයි මියාකැට් කියන්නේ. මම මෙයාව අඳුර ගන්න පුළුවන් විදිහට ඔයාලට ෆොටෝ එකක් දාන්නම්කෝ. මම නිතරම මෙයාව දැකලා තිනවා මීම් වල ඉන්නවා. ඊට පස්සේ අපිට හම්බුණා ඔන්න හපුළු ජෝඩුවක්. එයාලා දෙන්න හොඳට තුරුලලා නිදාගෙන තමයි හිටියේ. ඒ දෙන්න බලලා ඉස්සරහට යනකොට අපි ගියේ දිවියරණට. දිවියරණට අපි යනකොට අපිට මුලින්ම හම්බුනේ මෙන්න මේ දෙන්න. ඒ දෙන්නගේ නමක් නම් මම දැක්කේ නැහැ දාලා තියෙනවා. මම හිතන්නේ කැලෑ බලලා වගේ එහෙම සතෙක් වෙන්න ඕනේ. මෙන්න මෙයා තමයි කදිරා. මෙයා තනියෙන් මේ කුඩුවේ හිටියේ. මෙයා මෙතෙන්ටලා වාඩි වෙලා හිටියට එයාට කන්න දෙනවා දැක්කම ඔන්න ඔය විදිහට කන්න දෙන තැනට දුවගෙන එනවා. ඊට පස්සේ ඉතින් එයා කන්න දෙනකන් එහෙට යනවා මෙහෙට යනවා එහෙට යනවා මෙහෙට යනවා. එයාට කන්න ඉවසිල්ලක් නැතුව තමයි ඉන්නේ. මෙයාට කන්න දෙනවා නම් අපි එන්ට්‍රන්ස් එකෙන් ටිකට් එකක් අරන් එන්න ඕනේ. ඒ ටිකට් එක 250ක් වෙනවා. ඒ 250 ටිකට් එකට කීප දෙනෙක්ට ඇතුළට යන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක්ට විතරයි කන්න දෙන්න පුළුවන්. මොකද එක මස් කෑල්ලයි දෙන්නේ. සත්තු කූඩු කරන එක ඇත්තටම හොඳ දෙයක් නොවුනත් මේක මං ජීවිතේ ලැබපු හරි අපූර්ව අත්දැකීමක්. මෙතනින් මෙහෙම පහලට ගියාම එතන හිටිය තව එක්කෙනෙක්. එයා ටිකක් අසනීපෙන් වගේ හිටියේ. මං හිතන්නේ දෙන වෙන් කරලා තියෙන්නේ ඒ නිසයි. අපිට හම්බුනේ මෙන්න මේ වලස් යාළුවා ඔන්න ඔය ගේට් එක ගාව ඉඳගෙන එයා නානවා. මම හිතන්නේ එයා විතරයි එතන හිටියේ. එයත් බලලා අපි ඊළඟට ගියේ ව්‍යාග්‍රයෝ ඉන්න තැනට. එතන ව්‍යාග්‍රයෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ටිකක් ඈතට වෙන්න හිටියේ. අනිත් එක්කෙනා මෙන්න මේ වගේ දැලගාව තමයි හිටියේ. වැඩේ ඉතින් දැලගාවට ඇවිල්ලා ඒ පැත්තට යනවා මේ පැත්තට යනවා ඒ පැත්තට යනවා මේ පැත්තට යනවා. පොඩ්ඩක් ස්ට්‍රෙස් එක වගේ නිසාද මන්ද එයා එහෙම කරන්නේ. හැබැයි ඉතින් එයා බලාගෙන නම් හිටියේ එළියට ආවොත් ඔක්කොලාම කනවා වගේ ෆීලිං එකකින් තමයි. ඒ දෙන්න බලලා අපි ඊට පස්සේ සමනල් අරනට. මෙතන සමනල්ලුට ඉන්න පුළුවන් විදිහට ලස්සනට ගස් මල් වගේ දේවල් හදලා තිබුණා. ඇත්තටම සමනල්ලුත් ගොඩාක් එතන හිටියා. මෙන්න මෙතන හිටියා ඉත්තෑවෝ. මෙතන ඉත්තෑවෝ ගොඩාක් හිටියා. එයාලා හැමෝම හැබැයි නිදාගෙන තමයි හිටියේ. එයාලට ඉන්න පුළුවන් විදිහට එතන බෝක්කු බට එහෙම දාලා හදලා තිබුණා. එයාලත් ලොකු ගුල් හාරගෙන හිටියා. මං හිතන්නේ එයාලා මේ දවල් නිසා වෙන්න ඇති මෙහෙම නිදාගෙන ඉන්නේ. මේක වටේටම කට්ටිය ගොඩාක් නිදාගෙන හිටියා.
අන්තිමට හම්බුනේ මෙන්න මේ මැක්කෝස්ලා දෙන්න. මං අදට එහෙනම් මගේ බ්ලොග් එක මෙතනින් නතර කරනවා. මගෙත් එක්ක ඉතුරුලා හිටපු ඔයාලා හැමෝටම මං ආරාධනා කරනවා මේ අත්දැකීම ගිහිල්ලා විඳ ගන්න කියලා. එහෙනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.